තේරුම් ගනින් ඒක යන්න තමයි මම මේ මෙච්චර වෙක් කරන්නේ. මරණ උදේම නැගිටලා පොඩ හිරු පායලා බස් එක දිහා බලන විදිය. යෝ හෙලෝ මොකද වෙන්නේ ඉතින් අදලා තියෙන මේ වීඩියෝ එක එන්න තියෙන අප්ඩේට් එකට කලින් කරන්න බල සුපිරි බග් එක. ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. ඉතින් අපි ස්ටෝරි කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලට නම් සුපිරි වීඩියෝ එකක් වේවි. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව යන් අපි අදගෙන අපු වීඩියෝ එකට. ඉතින් දැන් මේ බග් එක කරන ස්ථානයට එක තියෙන ඉතින් කළුතර බෝධියේ ඒ ටුවර් එකේ මේ අප්ඩේට් එකට කලින් මම මේක කරන්නේ. මොකද අප්ඩේට් එකෙන් පස්සේ මේක බග් එක නැතිවීමේ ඉඩකඩ වැඩි. මොකද අප්ඩේට් එක ගොඩක් දේවල් වෙනස් වෙනවා. මැප් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මම අප්ඩේට් එකේ විස්තරත් මම ඉස්සරහ වීඩියෝ එකකින් ගේන්න. ඉතින් රෙකෝඩ් මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා ගොඩක් දවස් වෙනකොට එඩිට් කරන්න වෙන දවසක් ගියනවා. ගියා ඉතින් මට ඒක තමයි ඉතින් පොඩ්ඩක් යයි පොඩ්ඩක්. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ. තාම මේ මංගල නැගලා ඉවර ඉන්න දැක්කනේ. ඉතින් කළුතර දාගෙන යන්න ඕන තැන ඔයා පැත්තේ තියෙන කොළවාඩ ගෙදරට යන්න. පේනවද මෙතන? මුලින්ම යතුරු දාලා ස්ටාර්ට් කරගෙන ඉන්න. නැත්තම් එහෙම ඔකට යන්න වෙන්නේ නැහැ. හරිද? ස්ටාර්ට් කරගෙන යම. හරිද? සද්ද වැඩි කරගෙන පොඩ්ඩක් ලයිට් උත් දාගෙන යන්න ඕනේ. හරිද? අනේ යන්නේ පොඩ්ඩක් ඉඳින් එහා පැත්තේ තියෙන්නේ ඇත්තටම ගිහිල්ලා කියන්න යන්නේ කොහොමද කියලා. හරිද? යන්න අපිට ඒකේ ඕපන් තිබ්බත් අපිට යන්න බෑ. එතන ඩිසයින් වෙලා නැහැ ග්‍රැෆික් හරියට. ග්‍රැෆික් එතනට යන්නේ ග්‍රැෆික් ඩිසයින් වෙලා නැහැ ගේම් එක ඇතුලේ. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක් ඒක පොඩ්ඩක් ඉතින් මේ පැත්තේ යමයි මෙතන එහා පැත්තේ මම තියෙන්නේ ඉතින්. හරිද? මේ තියෙන කොළපාට ගෙදරට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා නම් සුපිරි වාසියක් කෝච්චියකුත් යනවා යස්සේ. දැන් අපිට දැන් ඔතනින් නැවතුවාම ඔතනින් නාත බැහැලා යන්න බෑනේ බා. ඔන්න බලන්න මේ යන්න බෑ මේ පැත්තට යන්න බෑ. මෙතනින් යන්න බෑ. යන්න බෑකෝ. තේරුම් ගනින් ඒක යන්න තමයි මම මේ මෙච්චර වෙක් කරන්නේ. යන්න පුළුවන් විදියට. හරිද? ඔන්න ඔක තමයි ඉතින් බග් එකක් කරලා යන්න පොඩ ඉතින් ඉස්සරහට අරගෙන අපි රීස්ටාර්ට් පාරක් අරන් ඉමු. නැත්තම් බෑනේ. මේ මගුල ආයෙ නගින්න ගනීද දන්නේ පිස්සු. හරිද? පොඩ කල්යයි වැටෙන වීඩියෝ එක. මොකද මට පොඩි වැඩ ටිකක් තියෙන ඉස්සරහට ඒක වැටෙන කල්යයි. හරිද? ගොඩක් දවසයි. මේ මගුල ආයෙ නගිනා කියහන් පා වෙනවා කියහන්. මේ යතුරු දාගනින් ඔක්කොටම කලින් දැන් දැක්කනේ. ආයි කරපු විදිහට අතන්ට යන්න තියෙන්නේ. අතන්ට යනකොටම මම යන්න හරියට මොකද වෙන්නේ කියලා. හරිද? ඔච්චර දෙයක් නැහැ මෙතනින් යන්න තියෙන්නේ. හරිද? බග් එකක් කොහොමද ඒක? ඉතින් ඔයගොල්ලෝ try කරලා බලපන් try කරලා බලලා කියපන්. දැන් ඔතන අයිනෙන් ගනින්. අයිනෙන් ඔතන අයිනෙන් හිමින් shape එකේ ගනින් හැපුණා පොඩ්ඩක් රිවර්ස් එකට දාපන්. ඔන්න දැන් යන්නේ. හරිද? ඕම ගිල්ලා නවත්තගනින්. shape එකේ අයින්ට මේක අයින්ට පුළුවන් තරම් වද්දපන්. වදින්නම මේව කරා. හරිද? ඔන්න ඉතින් ස්ටෝරි කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලාට ඉතින් සුපිරියක් කරා. ඔන්න ආවයකෝ. ඔන්න දැන් උඹලා බලනවා මෙතනින් යන ග්‍රැෆික් ඩිසයින් වෙලා නැත්නම් මේක ග්‍රැෆික් ඩිසයින් වෙලා නැත්තේද? ඔය දැක්කම අපිට මෙහෙට ගියත් අතුලට යන්නේ නැහැ. උඩට යන්න පුළුවන්ද? උඩටත් යන්න පුළුවන් බං. බලපංකෝ. අඩෝ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලාට සාධාරණයක් කරා ඔන්න ඉන්න තියෙනවා ගෙදර. හරිද? ඔන්න ඉතින් කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලාට ස්ටෝර් කන්ටෙන්ට් මේ ගේම් එකේ ගහන හැට සුපිරියක් කරා. සාධාරණයක් කරා. ඉතින් කොහොමද වෙන්නේ? මොකද ඔන්න ඇතුළටත් ගිහින් බලමු. තුළටත් ගිහින් බලමු එළිය පේන විදිය. දැක්කද කෙලි වගේ සීන් එක අනම්මනම් කරනවා ඒ විදියට තමයි. මොන බලන්න ආයේ බැස්සාම මෙහෙට වැටෙන බැස්ස ගමන් මෙහෙටම ගත්තොත් බැස්ස ගමන් මෙහෙට වැටෙන්නේ බැස්ස ගමන් ආයමන් ඉතින් ඕම තමයි පොඩ පෙන්වන්න බෑ බං.
රිපීට් එකක් ගහන්න මේ දැන් අහන්නේ රිපීට් එක. ඉතින් වටපිට කොහම තමයි ඉතින් ඉස්සරහට අප්ඩේට් එක ගැන මම ටක් ගාලා ගෙන්නම්. ඉතින් වැඩි කතා නැහැ. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ. ඉතින් වැඩි කතා කොහොමද නැහැ කොල්ලෝ. තව නම් ඉතින් ඉස්සරහට තව ගේම් ටිකකුත් තියෙන ගේන ලංකාවේ හදපු සුපිරිම දැක්ක. දැන් මෙතනින් එළියට ආවට ඇතුළට යන්න බෑ. ඇතුළට යන්න බෑ බා. හරිද? ඉස්සරහට මේ ලංකාවේ හදපු සුපිරි ක්‍රිකට් ගේම් එකක් තියෙනවා. ඉතින් ඒ ක්‍රිකට් ගේම් එක ගැනත් ඕගොල්ලන්ට මම ගේන බලාපොරොත්තු වෙනවා. හරිද? ඉතින් ඉවරයි. අදට ඉතින් මේ වීඩියෝ ඉවරයි. එහෙනම් ඉතින් හවසත් වෙලා අදට වීඩියෝ එක ඉවරයි. බලන්න හිටියට thank you. subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න, like එක දාන්න, comment උත් කරන්න, share කරන්න. එහෙනම් ඉතින් අපි ගියා. bye.